ආචාර්ය සෝමරත්න දිසානායකගේ අලුත්ම නිර්මාණය දේශීය සිනමා රසිකයන්ට අලුත් අත්දැකීමක්. හිඹුටු විරලු අඹදඹ පළුවීර කරන දෙමට බෝවිටියා පෙර. සෝමරත්න දිසානායක මහත්මයා හැම ෆිල්ම් එකකින්ම වෙනස්ම තත්ත්වයක් මේ රටේ ප්‍රේක්ෂකයින්ට දුන්නා. ඇයි වෙන්නේ අපි එකට නේද ඉන්න ඕන කියන පණිවිඩය මේ සිනමා කෘතිය හරහා ඉතාමත්ම ගැඹුරු විදිහට කුඩා දරුවන්ගේ හිත්වලටත් ප්‍රබලව ඇතුල් කරන්න පුළුවන් විදිහට මේක ළමයින්ගේ මනසට ආමන්ත්‍රණය කරන චිත්‍රපටයක් විදිහට මම හරිම අගය කරනවා. ඉතාම වටිනා මේ යුගයේ අත්‍යවශ්‍ය පණිවිඩයක් අපටත් විශේෂයෙන්ම අපේ දරු පරම්පරාවටත් මම හිතන්නේ ජීවිතේටම වටිනා පාඩමක් ගන්න චිත්‍රපටයක් කියලා මම හිතනවා. ජාතිය කියන්නේ මොකද්ද තාත්තා? අපේ ජාතිය තමයි උත්තම ජාතිය. එයාලා පරජාතිය. එයාලා කතා කරන්නේ වෙන භාෂාවක්. ඉතින් අපිටත් ඒ භාෂාව උගන්වන්නකෝ. අපේ භාෂාව තමයි උත්තම භාෂාව. එයාලගේ භාෂාව වෙන භාෂාවක්. ඉතින් ඕන නැති ප්‍රශ්න අහන්න එපා. කියන දේ කරනවා හොඳයි. මම හිතනවා මේ චිත්‍රපටය වැඩිහිටියන්ටත් ඉතාමත්ම යෝග්‍යයි. මොකද බොහෝ වෙලාවට වැඩිහිටියෝ තමයි දරුවන්ව කොයි මගකටද යවන්න ඕනේ කියන එක තීරණය කරන්නේ. ගෙදර කතා කරන දේ තමයි ඉස්කෝලේ කතා කරන්නේ. ඉතින් මේ චිත්‍රපටය මම හිතනවා පාසල් දරුවන්ට ඉතාමත්ම වටිනවා. මේ වෙලාවේ මම හිතනවා මම ඉල්ලා සිටිනවා මේ චිත්‍රපටය දරුවන්ට පෙන්වන්න. දරුවෝ තමයි මේ චිත්‍රපටයෙන් ඉගෙන ගත්ත බොහෝ දේවල් එකතු කරගන්නේ. ඔයාලට ලැබෙන මේ අලුත් අත්දැකීම සිනමා ශාලාවට ගිහින් විඳින්න. හරිම සුන්දරයි. පැටියා දන්නේ මොන්නතද පොළ පැටියා දන්නේ මොන්නතද අඩගිනි දැනිලාද ආඩානේ උරතාල් වෙන්නද ආඩානේ විටියා පාලු වීර කඩාගෙන උඹලාට දෙන්නයි ගපියාවේ. සෝමරත්න දිසානායක ළමයින් සඳහා ඉතාම ප්‍රශස්ත නිර්මාණ බිහි කරපු නිර්මාණකරුවෙක්. ඔහුගේ අතීත ඒ නිර්මාණාවලිය දෙස බලනකොට අපිට ඒ කාරණේ ප්‍රත්‍යක්ෂ වෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා මේ නිර්මාණයත් රසික ප්‍රජාව විශේෂයෙන්ම ළමා පරපුර ඉතා ආදරෙන් වැළඳගනී කියලා. ළමයින් සඳහා නිර්මාණ බිහි කිරීම කියන එක වෙනම කලාවක්. මම හිතන්නේ කපුටුකෝ කියන්නේ සිනමාත්මක ප්‍රකාශනයකට වඩා සිනමා තිරය උපයෝගී කරගෙන කරපු වේදිකා නාට්‍ය මේ අත්දැකීමක් නාට්‍යමය ප්‍රකාශනයක්. ඔය උන්දන්න කපුටු පැටව දෙන්න. උන්ට කැම දෙන්න එපා. අනේ ඒ දෙන්නටත් බඩගිනි ඇති නේද? ඒ වුණාට උන් කපුටු පැටව. මේ ඉන්නේ අපේ පැටව. මේ පැටව දෙන්නයි අපේ පැටව දෙන්නයි කියලා මට නම් වෙනසක් පේන්නේ නැහැ. වෙනසක් පේන්නේ නැති වුණාට වෙනස ඇහෙනවා. අනේ කාගේ වුණත් පොඩි පැටවුනේ නේද? ඉතින් මේ දෙන්නටත් බඩගිනි ඇති නේද අපේ දෙන්නට වගේම? මුන් හැදුනේ එකම කූඩු එකටමනේ. මුන් සහෝදර සහෝදරියෝ නේද? සහෝදර සහෝදරියෝ ඉන්නේ කොහොමද? ජාති දෙකක්. අනේ මේ දෙන්නටත් කෑම ටිකක් අවමු. කෝ අද මේ නිර්මාණය නරඹන්න මට අවස්ථාව හම්බුනහම මට ඇත්තටම අවුරුදු 10කට පස්සට ගියා සිරිපැරකුම් චිත්‍රපටයට. ඉතින් ඒ සෝමරත්න දිසානායක නැත්නම් ආදරණීය අපේ සෝම මාමගේ ඒ තියෙන හරි යුනික්නස් එක සෝමරත්න දිසානායක මහත්මයා කියන ඒ යුනික්නස් එක ඔහුගේ හැම චිත්‍රපටයකම තියෙනවා, හැම නිර්මාණයකම තියෙනවා. ඉතින් මේ කපුටුකෝ කියන චිත්‍රපටයේත් ඒකේ වෙනසක් නැහැ. සහ ඒ වගේම තමයි මේ නිර්මාණය හරිම වෙනස් නිර්මාණයක්. මොකද අපි සාමාන්‍යයෙන් දකින්නේ කතා තේමාවක් එක්ක යන නිර්මාණනේ සිනමා නිර්මාණ ගත්තාම හැබැයි මේ නිර්මාණෙදී මේ තියටර් සිනමා කියන concept එකට තමයි මේ නිර්මාණය නිපද වෙලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක මම හිතන්නේ අපේ ප්‍රේක්ෂකයන්ට හරිම වෙනස් අත්දැකීමක් වෙයි මේ නිර්මාණය. ඉතින්
කුඩා දරුවන්ට විශේෂයෙන්ම නිර්මාණය වුණු මේ චිත්‍රපටය කුඩා දරුවන්ට වගේම මම නම් හිතන්නේ වැඩිහිටියන්ටත් ලොකු ආදර්ශයක් ගන්න පුළුවන් නිර්මාණයක්. ඉතින් මේ චිත්‍රපටයේ එක පැත්තකින් ආදර්ශයක් දෙන ගමන්ම අනිත් පැත්තෙන් ඒ අපි කියන්නේ වෙනස් විදිහක හැමතිස්සෙම අර අලුත් දේ උත්සාහ කළා බලන්න තියෙන උම්මනාව සෝම්මාමට තියෙන ඒ උම්මනාව මම මේ නිර්මාණය තුලත් දකිනවා. ඉතින් ඔහු කියන සෝමරත්න දිසානායක කියන ඔහුට ආවේනික වූ තියෙන ඒ ශෛලියත් එක්ක මේ වෙනස් විදිහේ නිර්මාණයක් මේ ස්ටේජ් එහෙමත් නැත්නම් මේ තියටර් සිනමා කියන එක ඇතුළේදී හදාගත්ත ලස්සන නිර්මාණයක්. ඉතින් ඒකත් එක්ක හැමදාමත් ඔහු කුඩා දරුවන්ව අමතක කරන්නේ නැහැ. ඉතින් මේ නිර්මාණයත් කුඩා දරුවන්ට තමයි. හැබැයි අර මම කලින් කිව්වා වගේ කුඩා දරුවන්ට විතරක් නෙමෙයි වැඩිහිටි අපටත් ලොකු ආදර්ශයක් ගන්න පුළුවන් නිර්මාණයක්. ඉතින් මම ආරාධනා කරනවා ඔයගලන්ටත් ඇවිල්ලා මේ අත්දැකීම විඳ ගන්න කියලා. චිත්‍රපටි ගොඩක් බලලා තියෙනවා. නමුත් මම හිතනවා මේක ජීවිතයේ විශේෂ අත්දැකීමක් කියලා. පැයකමාරක් සින්දු 26ක් තිබුණා. චරිත 8ක්. මේ අත්දැකීම මම හිතන්නේ පළවෙනි වතාව වේදිකා නාට්‍ය සහ සිනමා නිර්මාණයක් කියන එක සංකලනය කරලා කරපු ඉතාම අපූර්ව පරිශ්‍රණාත්මක උත්සාහයකට මම දකිනවා. ඉතින් මේ වැඩේ මේ විදිහට කරන්න පුළුවන් ආචාර්ය සෝමනාථ දිසානායක පමණමයි කියන එක තමයි මට තේරෙන්නේ. ඉතින් බොහොම ස්තුතියි මේ වගේ නිර්මාණයක් අපේ රටේ විශේෂයෙන් අපේ දරුවන්ට දායක කිරීම සම්බන්ධයෙන්. ඒ සෝමනාථ දිසානායක රේණුකා බාලසූරිය ඇතුළු ඒ කණ්ඩායමට මගේ ස්තුතිය මේ වෙලාවේ පිරිනමන්න කැමතියි. ආචාර්ය සෝමරත්න දිසානායකගේ වේදිකා සිනමා සංකලනය කපුටු කොහො දැන් දිවයින පුරා සිනමා ශාලාවලදී